ආයිබෝවන් අවුරුදු සීසන් එකේ කඩගාව එහෙම නැත්නම් වෙළඳ සැල් ගාව විශේෂ නිමි ඇඳුම් වෙළඳ සැල් අසල දීර්ඝ පෝලින් දකින්න තියෙනවා. ඒ අතර කාන්තාවෝ ගොඩක් වෙලාවට ඇඳුම් හරි ආයිත්තම් හරි කුමන හෝ දේවල් තෝරමින් ඉන්නවා. පිරිමි කට්ටිය ගොඩක් වෙලාවට කාන්තාවෝ වෙනකල්ලා ඊටාම වෙහෙස මහන්සිව එහෙම නැත්නම් ටිකක් අපහසුයෙන් වගේ බොහෝ වෙලාවක් රැඳී ඉන්නවා අපිට දකින්න ලැබිලා තියෙනවා. මේකට අදාළ මනෝවිද්‍යාත්මක කතන්දරයක් පොඩ්ඩක් ඔයගොල්ලොත් එක්ක බෙදා හදා ගන්න මට හිතුණා අද දිනේ. ඇත්තටම කියනවා නම් මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී පිරිමියාගේ මිලදී ගැනීම රටාවයි කාන්තාවගේ මිලදී ගැනීමේ රටාවයි පැහැදිලිවම වෙනසක් තියෙනවා. සාමාන්‍යයෙන් කියනවා පිරිමියෙක් වෙළඳ සැලක් කරා ගමන් ගන්නේ ඔහුට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට. කාන්තාවක් වෙළඳ සැලක් කරා ගමන් ගන්නේ ඇයට මිලදී ගැනීමට යමක් තිබේදයි සොයා බැලීමට. මූලික හඳුන්වා දීම ඔයගොල්ලන්ට තේරෙනවා කොච්චර වෙනසක් තියෙනවද කියන එක. ඒ කියන්නේ පිරිමියෙක් ප්‍රී ඩිසිෂන් එකකින් එහෙම නැත්නම් කලින් ගත්තු තීරණයක් මත ඍජුවම ගිහිල්ලා Tamanට ඕන භාණ්ඩය හෝ සේවා හරියටම නිශ්චිත කරගෙන ඒක මිලදී ගන්න තමයි ගොඩක් වෙලාවට වෙළඳ සැලක් වෙත පියනගන්නේ. එතකොට ඔහුගේ තෝරා ගැනීම පිළිබඳ විකල්ප ගොඩකට ඔහු යන්නේ නැහැ. ඔහු ගත්තු තීරණයේ සපතකරනද වෙළඳසැල් හිමියාගෙන් එහෙම නැත්නම් අලෙවිකරුවාගෙන් යම්කිසි තොරතුරු ප්‍රමාණයක් ලබාගෙන ඒ ගත්තු තීරණය ස්ථාපිත කරගෙන ඉක්මනින් මිලදී ගැනීමේ ක්‍රියාවලියට යනවා. අපි හිතමු උදාහරණයක් විදිහට අපි එමරල්ඩ් කියන බ්‍රෑන්ඩ් එකේ ෂර්ට් එකක් මිලදී ගන්න යනවා. එතකොට එමරල්ඩ් කියන බ්‍රෑන්ඩ් එකේ ෂර්ට් එකක් ගන්න ඕනි කියලා තීරණය පිරිමියා ගන්න යම්කිසි විදිහකට වෙන කෙනෙක් හඳිනවා දැකලා හරි නැත්නම් ඒක ගැන සොයලා බලලා හරි යා ඔන්න කලින්ම තීරණයක් ගන්නවා. ඊට පස්සේ ඒකට අවශ්‍ය මිල ගානත් එයා කලින් සොයලා බලනවා. ඊට පස්සේ අදාළ මුදල් ප්‍රමාණය ලැහැස්ති කරගෙන ඔහු කෙලින්ම වෙළඳසැල කරා පියනගලා ෂර්ට් තියෙන විවිධ බ්‍රෑන්ඩ්ස් තියෙන ඒ බ්‍රෑන්ඩ්ස් එක්කලා ගොඩක් වෙලාවට ඒ කියන්නේ ස්පර්ශකමින් ගමන් කරන්නේ නැහැ. තමන්ගේ බ්‍රෑන්ඩ් එක කොතනද තියෙන කියන කාරණේ ඉක්මනින්ම සොයලා බලලා ඉවරලා එමරල්ඩ් ෂර්ට් තියෙන තැනට ගිහිලා ඉක්මනින්ම ඒ මිලදී ගැනීම කරනවා. හැබැයි කාන්තාවක් එහෙම නෙමෙයි. කාන්තාවක් ගොඩක් වෙලාවට සමාජ මාධ්‍ය හෝ යම්කිසි තොරතුරු ලබා ගන්න පුළුවන් වෙබ්සයිට් හරි මොනවා හරි ඔස්සේ ඉංගියක් ලබා ගන්නවා යම්කිසි නිෂ්පාදිතයක් හෝ සේවාවක් පිළිබඳව. ඊට පස්සේ අලෙවි සැල වෙත ඔහු ඇය ගමන් කරන්නේ ගොඩක් වෙලාවට නිශ්චිත හැඟීමකින් නෙමෙයි පොදු මතයක් එක්කලා. එතකොට මේ පොදු මතයත් එක්ක ගියාට පස්සේ ඇය ගොඩක් වෙලාවට වෙළඳ සැල තුර සැරිසරනවා නිශ්චිත භාණ්ඩ තෝරා ගැනීමක් කරන්නේ නැතුව. ඉතින් එතනදී ඇයට අවශ්‍ය වෙනවා ඇත්තටම යම්කිසි අදාළ භාණ්ඩේ ඇල්ලීම, එතකොට සෙලවීම, හුරතල් කිරීම, ඇඟට තියලා බලන එක හෝ යම් යම් ක්‍රමවේද මගින් කාන්තාව ඒක Tamanට ගැළපෙනවද, Tamanගේ වටිනාකම වැඩි වෙනවද, මිලත් එක්ක වාසීද නැද්ද කියන කාරණේ ගොඩක් දීර්ඝ වශයෙන් සලකලා බලනවා. ඉතින් ඒක නිසා ගොඩක් වෙලාවට කාන්තාවක් වෙළඳසැලක් වෙත ගියාම ඉක්මනින් මිලදී ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. නිරන්තරයෙන්ම භාණ්ඩ අතර සැරිසැරීමක් සිද්ධ වෙනවා. එකම භාණ්ඩේ වුණත් ගොඩක් වෙලාවට ඔසවන එක, සොලවන එක එහෙම නැත්නම් ඉම්බිනවා යම්කිසි විදියකට පොඩි චලනයන් කරා ගමන් කරනවා. ඉතින් ඒක නිසා මිලදී ගැනීමක් ලේසි වෙන්නේ නැහැ. ඇඳුම් 10ක් ගන්න ගියොත් සමහර විට පැය දෙක තුනක් යනවා වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා පිරිමින්ට කාන්තාව තමන්ගේ බිරිඳ හෝ අම්මා හෝ නැගණිය හෝ දියණිය හෝ කවුරු හරි මිලදී ගැනීමක් කළා එළියට එනකල්ලා සෑහෙන වෙලාවක් පොලිමේ රැඳී ඉන්න වෙයි. ඒක තමයි ඇත්ත කතාව.